चित्त मगे पारवा ඔබ ගියේ හිනහිලා ඔව් අතීත වෙතිලා මටම වෙලා ගැලරියේ අපිලා දුම්ලියේ ළඟ බලා ලත්තනයි නියගලා තුන බෑ වීදිලා මොකක්ද වගේ නම? සංසාරේ මාමා ඔයා කොහේ ඉඳලාද? අතිසාරේ අයියගේ ගරාජ් එකේ කියන්නකෝ විස්තර ටිකක්. අපේ අම්මා පොලේ ගින් තමයි මේවා ගෙනත් දුන්නේ අපිට පතෝලේ. ඉතින් ඒ පතෝල කාලේ තමයි අපිට මෙහෙම වුනේ. Wow, really? Wow. එන්න මගේ ටීම් එකට. සංසාරේ මාමට බඩ රිදවීම ගුතා. අපටි ආ. ඒක නේද විස්තර තිබිලානේ කියලා නෑනේ. හරි. සාමාන්‍යයෙන් 100ට ප්‍රතිශතයක් හැටියට ගත්තාම 100ට අඩු ප්‍රමාණයක් පිළිහිටන කටහඬක් තමයි අපට පිළිහිටලා තියෙන්නේ. ඉතින් ඒ අඩු ප්‍රතිශතයෙන් එක්කෙනෙක් තමයි ඔයා. ලස්සන වොයිස් එකක් තියෙනවා. පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔගේ වොයිස් එක මන් දන්නේ ඇයි ක්‍රැක් වුනේ කියලා. ෆ්ලූ එක හැදිලාද නැත්නම් මොන හරි ලෙඩක් හැදිලාද ඒ වගේ එකක්ද නැත්නම් මං හිතන්නේ වොයිස් එක චේන්ජ් වෙනවා. මං හිතන්නේ ඔයා එක්කෝ ඕවර් ප්‍රැක්ටිස් කරලා නින්ද මදි හොඳටම. බලට ඊරිෂාවද පැලියාවද ඔයාගේ ෂුවර් නැති ගතියක් තිබ්බ සමහර තැන්වල. හදලා දීපන්කෝ. මගේ ටීම් එකට ආවොත් ඒක කරගන්න පුළුවන්. මොන වගේ ගිට්ටුද කියලා තියෙන වෙන කම්පිටිෂන්ස් වල බලාගනින්කෝ TikTok එකෙන්. ඔයාට පුළුවන් ද කොටසක් ගායනා කරලා පෙන්වන්න අපිට?